හායි යාළුවනේ කොහොමද ලස්සන වෙන්න පැහැපත් සමක් ලබා ගන්න ආස කරන ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ලෝකයේ හොඳම ස්කින් ක්‍රා ප්‍රොඩක්ට් නිෂ්පාදනය කරන රටවල් අතර ප්‍රමුඛ ස්ථානය හිමිවන්නේ දකුණු කොරියාවට. දීප්තිමත් පැහැදිලි සමක් මෙන්ම තරුණ නිරෝගී සමක් සඳහාද මේ වන විට දකුණු කොරියානු නිෂ්පාදන ලෝකයේ විශාල අවධානයක් දිනාගෙන තියෙනවා. මෑතකින් ඉඳන් ලංකාවේද බොහෝ දෙනා මේ කොරියානු ග්ලාස් ස්කින් සංකල්පයට යොමු වෙලා තියෙනවා. ලංකාවේ මාෆියාවක් වගේ වෙලා තිබුණු සතියෙන් දෙකෙන් සමසුදු කරන මේ බ්ලීචින් නිෂ්පාදන වලට සමුදීලා නිරෝගී තරුණ පැහැපත් සඳහා දැන් තරුණ තරුණියන් යොමු වෙලා තියෙන එක ඇත්තටම සතුටු වෙන්න ඕන කරුණක්. කොරියානු නිෂ්පාදන සැම පැහැපත් කිරීම පමණක් ඉලක්ක කරගන්න නැතුව තවත් අමතර ප්‍රතිලාභ ගොඩක් ලබා දෙනවා. සමේ අඳුරු පැහැය නැති කරලා සිදුරු රහිත ලැප කලල් නැති නිරෝගී සමක් වගේම රැලි වැටීම අවම කරලා වීදුරුවක් වගේ දිලිසෙන සමක් ලබා දීම තමයි මේ කොරියානු නිෂ්පාදනයන්ගේ මූලික අරමුණ වෙලා තියෙන්නේ. අපි දැන් ඒ සඳහා ප්‍රොඩක්ට් සහ ඔබේ සමට ගැලපෙන ස්කින් කෙයාර් රූටින් මොනවද කියලා බලමු. මුලින්ම අපි අපේ මුහුණ පිරිසිදු කරන්න හොඳ ක්ලෙන්ස් එකක් තෝරගන්න ඕනි. ග්ලාස් ස්කින් එකක් අපේක්ෂා කරන ඔයා pH එකේ අඩු මෘදු ක්ලෙන්ස් එකක් තමයි තෝරගන්න ඕනි. අහම ගොඩක් ඩ්‍රයි කරන එකක් ඒකට ගැලපෙන්නේ නැහැ. අනවශ්‍ය තෙල් කුණු දූවිලි ඉවත් කරන ක්ලෙන්ස් එකක් තමයි අපි තෝරගන්න ඕනේ. ඒ සඳහා අනුව හාට් ලීෆ් ක්වෙසෙටිනෝල් ෆෝම් එක සහ රවුන්ඩ් ලැබ් ඩොක්ටර් ක්ලෙන්ස් එක ඔයාලට මම රෙකමන්ඩ් කරනවා. ඇත්තට මේ දෙකම මම යූස් කරලා තියෙනවා. අනුව හාට් ලීෆ් ක්වෙසෙටිනෝල් ෆෝම් එක ඇක්නි තියෙන කෙනෙකුට ගොඩක් හොඳයි. ඒ වගේම ඩ්‍රයි ස්කින් එකක් තියෙන ඔයාට හයිඩ්‍රේට් කරගන්න ඕනි නම් මෙතන යූස් කරන්න හොඳම ප්‍රොඩක්ට් එක තමයි රවුන්ඩ් ලැබ් ඩොක්ටර් ක්ලෙන්ස් එක. රවුන්ඩ් ලැබ් ඩොක්ටර් ක්ලෙන්ස් එකේ pH එකේ ගොඩක් අඩුයි. අනුව හාට් ලීෆ් ක්වෙසෙටිනෝල් ෆෝම් එක ඇත්තටම ඉතාමත් හොඳයි. ඔයාගේ මූණට ඩීප් ක්ලෙන්ස් එකක් ලබා දෙනවා. මූණ සමබරව තියා ගැනීම සඳහා දිනකට දෙවරක් මූණ සෝදනවා නම් ගොඩක් හොඳයි. ඊළඟට අපි ටෝන් එකක් යූස් කරන්න ඕනේ. ටෝන ගැන කිව්වොතින් දැන් ඔයාලා හිතනවා ඇති ශ්‍රී ලංකාව වගේ උෂ්ණාධික රටකට සමේ තෙතමනය රැක ගන්න ඕනේ නැහැ මොකද නිතරම හයිඩ්‍රේටින් තියෙනවානේ කියලා. නමුත් ශ්‍රී ලංකාව වගේ රටකට උනත් ටෝන් එකක් හරිම අවශ්‍යයි. අපේ හැම රැපයා කරනවා. හැම සිදුරවල ඉතිරලා තියෙන දහඩිය තෙල් ආදී ඉවත් කරනවා මේ ටෝන එකකින්. ඔබේ සම නැවත සමතුලිත කරනවා. ඒ වගේම ඔයාගේ සම සීරම් එකක් ගන්න ඔයාගේ හැම රෙඩි කරනවා. ඒ සඳහා මම ඔයාට පාදන දෙකක් නිර්දේශ කරන්න කැමතියි. අනුව හාට් ලීප් 77% ටෝන් එක. අනිත් එක තමයි ඊන්ස්ට්‍රි හයිලොනික් ඇසිඩ් ටෝන් එක. ඇක්නි සහිත සෙන්සිටිව් ස්කින් එකක් තියෙන කෙනෙකුට මේ අනුව හාට් ලීප් 77% ටෝන් එක මම රෙකමන්ඩ් කරනවා. ඇත්තටම මමත් ඒක යූස් කරලා තියෙනවා. හරියම හොඳ ප්‍රොඩක්ට් එකක් කිව්වොත් නිවැරදි. අනුව කියන්නේ ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක්, බ්‍රෑන්ඩ් එකක්. ඒකේ මේ ටෝන් එක මම ගත්තේ ඇත්තට මේක හිතේ නෑ නිකන් මං හිතේ වතුරක් වගේ නිසා මේකේ ලොකු රිසල්ට් එකක් ලැබෙන එකක් නැහැ කියලා. හැබැයි ඒ ටෝන් එක ගෑවම මගේ හැම සතියක් වගේ යන්නත් කලින් මට ඇත්තටම පොඩි දීප්තිමත් ග්ලෝ ගතියක් තේරුණා. මම අනිත් එකත් රෙකමන්ඩ් කරනවා ඉන්ස්ට්‍රි හයිලොනික් ඇසිඩ් ටෝන් එක. මගේ සමේ ඇක්නි තිබුණ නිසා තමයි මම අනුව හාට් ලීප් එක තෝරගත්තේ. ඩ්‍රයි හරි නෝමල් හරි කම්බිනේෂන් හරි ස්කින් එකක් තියෙන කෙනෙකුට මේ ඉන්ස්ට්‍රි හයිලොනික් ඇසිඩ් ටෝන් එකකින් ඔයාගේ ඩ්‍රයි ගතිය ගොඩක් නැති කරලා හරිම හයිඩ්‍රේට් කරනවා ඔයාගේ සම. මේ ටෝන් එක පොඩ්ඩක් ස්තර දෙකක් ලේයර්ස් දෙකක් වගේ ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අපි ඊළඟට බලමු හොඳම කරුණ. ඇත්තට මේක තමයි විශේෂිතම කරුණ කියලා මං හිතන්නේ. කොරියානු ග්ලාස් ස්කින් එකේ රහස තමයි මම මේ ඊළඟට කියන්නේ. ඒක තමයි ඔයාලා දන්නවා ස්නේල් මියුසින් එක. ඒ කියන්නේ ගොළුබෙල්ලගේ සාරය. මේක ඇත්තටම මේක හොඳ ඖෂධයක් කුරුලෑ සුව කිරීමට වගේම සමේ වයනය වැඩි කරන්න මේක ඇත්තටම දිව්‍ය ඖෂධයක් කිව්වොත් හරි. ඒකට Cosnell Musin 96 essence එක හරි Misha Time Revolution essence එක හරි මම රෙකමන්ඩ් කරනවා. Cos එක හයිඩ්‍රේෂන් එකක් වගේ සමරපයා කරනවා වගේම අමතර දීප්තියක් සඳහා හොඳයි. මුලදී ටිකක් මේක ඇලෙන සුළු ගතියක් දැනුණාද ටික දවසක් යද්දී ඔයාට හොඳ ප්‍රතිඵලයක් ලබා දෙවි. ස්මූත් ස්කින් එකක් තියෙන කෙනෙකුට මේ Misha එක මම රෙකමන්ඩ් කරනවා. පහසුවෙන් ඇප්ලයි කරන්න ලේසි නිෂ්පාදනයක් නිසා මම ඒ වගේ එකකට කැමති කෙනෙකුට Misha Time Revolution essence එක රෙකමන්ඩ් කරන්න කැමතියි. ඊළඟට අපි බලමු ඔයාගේ සමට මොන වගේ සීරම් එකක්ද ගැලපෙන්නේ කියලා මේ කොරියානු ග්ලාස් ස්කින් එකක් ලබා ගන්න. මොකද ඔයාගේ සමෙත් මේ වගේ විශේෂිත ගැටලු තියෙන පුළුවන්. හයිව ෆිග්මන්ටේෂන් තියෙන පුළුවන්. ඒ කියන්නේ සමේ ඇතැම් ප්‍රදේශවල ඉතා අඳුරු වීම අවපැහැගැන්වීම වගේ. මොකද ඒක වෙන්නේ මෙලනින් අතිරේකයක් නිසා. කුරුලෑ, පිලිසුම්
වගේ දේවල් වගේම හිරු එළිය නිසා ඇතිවන ලප, හිරු එළියට නිරාවරණය වීමෙන් ඇතිවන ලප වගේම හෝමෝන වෙනස්කම් නිසා මේ අඳුරු බව ඇති වෙන්න පුළුවන්. කුරුලෑ, අඳුරු සහ සමේ සිදුරු වැනි විශේෂිත ගැටලු වලට මුලින්ම අපි හොඳ සීරම් එකක් තෝරගන්න ඕනේ. මම ඔයාලට රෙකමන්ඩ් කරනවා නයිසිනමයිඩ් 10% සීරම් එක. ඇත්තටම ඒක මම කියන්න ඕනි මට ගොඩක් හොඳ රිසල්ට්ස් අරන් දුන්නා. හැබැයි ඒක මාසෙන් දෙකෙන් නෙමෙයි ටිකක් කල් ගන්න ඕනි. ඒක ටිකක් මිලෙන් වැඩි තමයි. නමුත් ඇත්තටම මම යූස් කරලා තියෙනවා ඕඩිනරි නයිසිනමයිඩ් එක. නමුත් ඒක බිගිනර්ස්ලට. ඒ කියන්නේ නයිසිනමයිඩ් මුලින්ම පාවිච්චි කරන කෙනෙකුට මම ඕඩිනරි එක ටිකක් මට හිතෙනවා ටිකක් සැරයි කියලා මගේ මූණට. නමුත් මේ අනුවනයිසිනමයිඩ් සීරම් එක මට ඇත්තටම හොඳ ප්‍රතිඵල ගෙනල්ලා දුන්නා. මට පොඩ්ඩක් මගේ හැම බ්‍රයිට් වෙනවා වගේ තේරුණා. ලප ගොඩක් අඩු වුණා. ඩාර්ක් ස්පොට්ස් ගොඩක් අඩු වුණා කියලා මම රෙකමන්ඩ් කරනවා. ඒ නිසා ඒ වගේම මම තව සීරම් එකක් ඔයාලට රෙකමන්ඩ් කරනවා. Beauty of Jersey Glow සීරම් එක තමයි රෙකමන්ඩ් කරන්නේ. හයිඩ්‍රේෂන් ඇන්ඩ් ග්ලෝ වෙනවා ඒකෙනුත්. අර කිව්ව විශේෂිත ගැටලු ටිකක් මගහැර ගන්න ගමන්ම බ්‍රයිට්නි ස්කින් එකකට කැමති කෙනෙකුට මම කෙනෙක් නම් ඔයාට අනුව 10% නයිසිනමයිඩ් සීරම් එක මම රෙකමන්ඩ් කරනවා. ඒ වගේම ඔයා හයිඩ්‍රේෂන් එකක් හමට හයිඩ්‍රේට් කරගන්න වගේම ග්ලෝ ස්කින් එකක් නම් බලාපොරොත්තු වෙන මම ඔයාට Beauty of Jersey Glow සීරම් එක තමයි රෙකමන්ඩ් කරන්නේ. ඊළඟට මොයිස්චරයිසර් එකක් තෝරගන්න ඕනි. තියෙනවනම් ගොඩක් හොඳයි. නමුත් මේ ටික ගනිද්දී ඔයාගේ පසුම්බියේ මුදල් නැති වෙන්න පුළුවන්. ඇත්තටම මේවා හොඳ ප්‍රොඩක්ට් නිසා ටිකක් මිලෙන් අධිකයි. ඒ නිසා ඔයාට හැකියාවක් තියෙනවා නම් මොයිස්චරයිසර් එකක් ගන්නව නම් හොඳයි. ඒකට මම ඔයාට රෙකමන්ඩ් කරනවා ඔයාට ලංකාවෙන් ගන්න පුළුවන් නම් හොඳ මොයිස්චරයිස් ක්‍රීම් එකක් ඒත් හොඳයි. එහෙම නැත්නම් මම කොරියානු ග්ලාස් ස්කින් එකකට කොරියන් ප්‍රොඩක්ට් එකක් ඔයාට නිර්දේශ කරෝතින් කාස් එකේ හයිලුරික් ඇසිඩ් ක්‍රීම් එක මම ඔයාට රෙකමන්ඩ් කරනවා. ඒ වගේම ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න සන්ස්ක්‍රීන් එක නම් කොයි වෙලකවත් ස්කිප් කරන්න එපා. ඔයා හැම විතරම සන්ස්ක්‍රීන් එක ගන්න. ඒකෙන් ඔයාට හිතා ගන්නවත් බැරි විදිහේ වාසි ටිකක් තමයි ලැබෙන්නේ. ඒ නිසා ඔයා ඒක කොයිම වෙලාවකවත් හිතන්න එපා අද වැස්ස නිසා ගන්න ඕනේ නැහැ, ඉරව්ව නැහැ කියලා හරි. ඔයා නිවස තුලට වෙලා හිටියත් ඔයාට ඉල්වෙලි එන්නේ නැහැ කියලා හිතුණත් ඔයා ඒක ගන්න. මොකද ඒක ගොඩක්ම වැදගත් නිසා. ඊට අමතරව දැන් මම ඔයාලට මේ ප්‍රොඩක්ට් විතරයි ඔයාලට රෙකමන්ඩ් කළේ. මේ වීඩියෝ එක ගොඩක් දිගු නිසා මම ඊළඟට මේ කොරියන් ග්ලාස් ස්කින් එකකට අවශ්‍ය රික්වයර්මන්ට් තව තියෙනවා. මේ ඔයාට මම ඇප්ලයි කරන්න කිව්ව ක්‍රීම්, සීරම් වගේ දේවල් වගේම ඊට අමතරව අපි ශරීරය තුළට ලබා ගන්න ඕන සප්ලිමන්ට් වගේ දේවල් තියෙනවා. ඒ දේවල් ගන්නත් වටිනා වීඩියෝ එකක් අරගෙන මම එන්නම්. එතකන් ඔයාලට සුබ දවසක්.